hello කොහමද? ඔන්න ඉතින් channel එකක් පටන් ගත්තට vlog එකක් දැම්මේ නෑනේ කියලා මතක් වෙලා හදිස්සියේ දඩි බිඩි ගාලා වීඩියෝ එක edit කරලා මේ voice එක දාන ගම. අද යමු මාත් එක්ක පුංචි දිව්‍ය ලෝකයක් බලන්න guys. මේක තියෙන්නේ කුරුණෑගල දඹුල්ල පාරේ. මේක තියෙන්නේ උසමුස building එකක 9th floor එකේ නිසා මේක ඇතුලේ view එක වෙන කිසිම restaurant එකකට second වෙන්නේ නැහැ. මේ වීඩියෝස් බලන ඔයාලටත් පේනවා ඇති guys මේක ෆෝන් එකෙන් බලලා මදි මම නම් කියන්නේ you must experience this vibe. ඇතුලේ interior design එක නම් සුපිරි. ආයි කරලා තියෙන විදිහට මෙතනට ගියාම ආයි ගෙදර එන්න නම් හිතෙන්නේ නැහැ guys. seriously මාරම ලස්සනයි, මාරම පිළිවෙලයි, මාරම calm vibe එකක් තියෙන්නේ. ඇත්තටම මේ glasses වටේටම glasses තියෙන නිසා මුළු කුරුණෑගල town එකම සහ කුරුණෑගල lake එක පේන විදිහ නම් පට්ට experience එකක්. මේ කුරුණෑගල Fabzilon එකේ මගේ first experience එක ඇත්තමයි. මේ vibe එක නම් superb. මං පුදුම ආසයි මේ calm vibe එකට. මාරම ලස්සනයි, මාරම calm, මාරම relaxing vibe එකක් තියෙන්නේ. එතකොට මේ බලන්නකො මේ ලේක් එක පේන විදිය දෙයනේ. මේක ෆෝන් එකෙන් බලන්න එපා guys. ඇත්තටම ෆෝන් එකෙන් බලලා වැඩක් නැහැ. මේක ඔයා එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මේක ඔයාගේ යාළුවා හරි, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි, ඔයාගේ ෆැමිලි එකත් එක්ක හරි කමක් නැහැ. ගිහින් එක්ස්පීරියන්ස් කරන්න. මේක නම් සුපර්බ් එක්ස්පීරියන්ස් එකක් guys. ඉතින් Fabzilon එකේ ෆුඩ් නම් මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා කෑගල්ලෙන් එහෙම. ඉතින් මේ කුරුණෑගල Fabzilon first time ඇත්තමයි මේ interior design එක වගේම වටේ view එක පේන විදිහ සුපිරි. හරි guys, මේ තියෙන්නේ මං ගත්ත වීඩියෝ ක්ලිප්ස්. ඇත්තටම මම සාමාන්‍යයෙන් මෙහෙම වීඩියෝ ක්ලිප්ස් ගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මේකේ ලස්සන දැක්කම මට පුදුම පිස්සුවක් හැදෙන වීඩියෝ ක්ලිප් ගන්නවා ඉවරයක් නෑ. හරි ඉතින් vibe එක විතරක් තිබිලා මදිනේ නේද? vibe එක වගේම අපි බලමු මේකේ food experience එක කොහොමද කියලා. මේ මගේ Fabzilon first food experience එක නන් නෙමෙයි. හැබැයි බලමු අපි කුරුණෑගල Fabzilon එකේ foods මොන වගේද කියලා. ඇත්තටම මෙයාලගේ menu එකේ varieties ගොඩක් තියෙනවා guys. මාරම reasonable prices වලට තියෙන්නේ. බලමු අපි food experience එක. ඉතින් guys අපි මෙයාලගේ menu එකෙන් mains විදිහට devil chicken rice එකයි double cheese chicken කොත්තු එකයි order කළේ. beverages වලින් order කරා coke දෙකක්. හැබැයි යාලට එක coke එකක් දෙන්න අමතකුණා. එක coke එකක් මුලින් දීලා පස්සේ අපි ask out කරාට පස්සේ ඊළඟ coke එක දුන්නේ. මේ තියෙන guys පෙනුම නම් සුපිරි, මාර ලස්සනයි, මාරම neat, මාරම පිළිවෙලයි. ඉතින් පිළිවෙල වගේම අපි බලමු මේ කෑමවල රස කොහොමද කියලා. කතා කර හිටියා ඇති නේද guys. මගේ මේ voice දාන ටිකෙත් මගේ මේ කටට කෙලවුනනවා. මේක දැකලා මතක් වෙලා පුදුම බඩගින්නක් දැන් එන්නේ. ඉතින් බලමු අපි කොහොමද අපේ food experience එක කුරුණෑගල Fabzilon එකේ කියලා. seriously guys, trust me, එයාලට cheese chicken කොත්තු එකේ chicken දාන්න අමතක වෙලා තිබුණේ. අපි ඒක ඉන්ෆෝම් කරා. හැබැයි ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටපු නිසා එයාලගේ ෆෝල්ට් එක පිළි අරගෙන බිල් එකේ amount එකෙන් reduce කළා. හැබැයි මේ කොත්තු එක රසයි. ඒ chicken add වෙලා තව cheese ටිකක් add වුණා නම් සුපිරි cheese කොත්තු එක. අතරම මේක රසයි. ඒ වුණාට අර දෙක නැති නිසා පොඩක් අවුල්. anyway rice එක කාලා බලමු. අවුලක් නෑ guys. rice එක නම් සුපිරි. මාරම රසයි rice එක. මම 10න් 7ක් දෙන්න පුළුවන් වගේ දෙනවා rice එකට.
ඇත්තටම චීස් ඇන් චිකන් තිබුණා නම් මම කොත්තු එකටත් රේට් එකක් දෙනවා. හැබැයි මට ඒකට රේට් කරන්න බෑ මොකද මේ ඒක තිබුණේ නෑ ඇත්තටම. ඉතින් මේක මාරම එක්ස්පීරියන්ස් එකක් ගයිස්. මේක ඔයාගේ යාළුවොත් එක්ක අනිවාර්යෙන් ගන්න හොඳම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාගේ හොඳම යාළුවෝ ටැග් කරලා ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ටැග් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් vlog එකකින් ආයෙ හම්බෙනකම් bye guys. මතක් කරලා subscribe කරන ගමන් bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අලුත් vlog එකක් දාපු සැනින් එසැනින් බලන්න. Bye, love you.